ඒ බන් නිමාෂි උඹට තාම කොල්ලෙක්ව සෙට් වෙන්නේ නැද්ද බං? මොන කොල්ලෝද බං? ඒ ලෙවල් කොට දා ගන්න ඕනි කොහොම හරි. හරි බං. නිකන් ඉතින් කිව්වේ. මේ ඒක නෙවෙයි. යමුද ටවුන් එක පැත්තේ ඇඳුමක්වත් ගන්න. එහෙනම් දැම්ම යමු. නැත්තම් හවස් වෙනවා. හවස් වුණොත් අම්මගෙන් බැනුත් අහන්න වෙයි. යමු එහෙනම්. ඒ මොකද්ද බං ගන්නෙ? මට නම් හිතා ගන්නවත් බෑ. බලමුකෝ. බලලා හොඳ එකක් ගමු. මේ අර බලපංකෝ. අර බෝයි උඹට ලයින් වගේ බං. මොන බෝයිද බං? පිස්සුද උඹට? නෑ බං. ඇත්තටම කිව්වේ. මං දැන් කීප සැරයක්ම බලාගෙන උඹ දිහා ඌ හොරෙන් බලනවා. මේ විකාර කරන්න එපා බං. අද ස්පෙෂල් ඔෆර් එකක් තියෙයි. අපෙන් 10%ක්ම අඩු කරනවා. මිස්ලට මිස්ලගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් නම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුළුවන්. එහෙමද? ඔව් මිස්. මට මිස්ගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද? හරි. මේ ඌ ලස්සනයි නේ බං. අනේ ඵලයන් යන්න. ලස්සනයි උඹ දාගනින්කෝ. දැන් මගේ දිහාට බල පැනහෙලිය මට සෙට් කරගන්න. විකාර. මෙන්න මෙහෙට වරෙන් යන්න. නිමා මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙයි. කියන්න සඳු. ඔයා මට කොච්චර ආදරේද? ගොඩාක් සඳු. වචන වලින් කියන්න බැරි තරම්. එච්චරටම ආදරේ නම් ඇයි මට ඔයාගේ දේවල් තාම පෙන්වුවේ නැත්තේ? මොනවාද සඳු මගේ දේවල්? මොනවාද කියන්නේ නිමා? ඔයාගේ ලස්සන මට විතරක්ම අයිති දේවල්. ඒව මට පෙන්වුවේ නෑනේ තාම. අනේ සඳු ඒවා දැන්දාම බලමුකෝ. දැන් කිව්වනේ මට වචනේ කියන්න බැරි තරම් ආදරේ කියලා. කොහෙන්ද ඒවා? හරි සඳු තරහ ගන්න එපා. ඉන්න මං එවන්නම්. බලලා මකලා දාන්න හරිද සඳු? හරි නිමා. මම බැලුවා අනිත් අතට අයින් කරා. ඔයා බය වෙන්න එපා. අනේ සඳු මම මේක එවන්නේ ඔයාව ගොඩක් විශ්වාස කරලා. ඔයාට ගොඩක් ආදරේ හින්දා. ඔයා ඒ විශ්වාසෙ කඩන්නේ නෑ නේද? පිස්සුද නිමා? මොනවාද මේවා කියවන්නේ? ඔයාට මාව විශ්වාස නැද්ද? එහෙම දෙයක් නෑ සඳු. ඉන්න මං එවන්නම්. වගේ හොඳ ළමයා. මේ මොකද මේ? අසිනි මිස් කෝල් 20ක් අරගෙන. කෝල් එකක් දාලාම බලමුකෝ. හදිස්සියද දන්නේ නෑ. හෙලෝ අසිනි. මොනවාද නිමා මේ ඔබ කරගෙන තියන්නේ? ඔබ දැන් පාරේ බහලා යන්න කොහමද කියපන්කෝ? මොනවා ගැනද අසිනි මේ කියන්නේ? ඇයි මට පාරේ බහලා යන්න බැරි? WhatsApp එකට මම වීඩියෝ එකක් එවලා ඇති. ඒක බලන්න එපා ඉස්සෙල්ලා. අසිනි ඔයාට කොහෙන්ද මේ වීඩියෝ එක? මට ඕක හම්බුනේ FB එකෙන්. ලංකාවේ ලොකුම ලීක් වීඩියෝ දාන ගෲප් වල හැම එකකම ඔයාගේ වීඩියෝ එක යනවා. දැනටමත් ඕක ගමේ හැමෝම ඉස්කෝලේ එකේ හැමෝම දැකලා ඇතිනේ. උඹ කාටද මේව යවුවේ? සඳුන්ටද? ඔව් අසිනි. පිස්සුද මං උඹට? හම්බෙලා මාසයක් වන්න තියෙද්දි ඇඳුම් නැති වීඩියෝ යවන්නේ. ඒකත් තමසික මූණක් පේන්න. මම එච්චර දෙයක් හිතුවේ නෑ අසි. එයා මට මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නේ කොහොමද? අනේ දෙයනේ මම දැන් මොකද කරන්නේ අසි? උඹ ඔක්කොම වණ කරගෙන දැන් දෙයියන්ට කියන්න එපා. හිතපන් මම 10 වෙලක් දෙනවා හෙට. අනේ අසි මට එන්නකෝ. මට බයයි. අනේ මම දැන් මොකද කරන්නේ? අනේ අම්මයි තාත්තයි මේක දැනගෙනද දන්නේ නැහැ. හරි මෝඩ වැඩ කරගත්තා නම් හිතපන් දැන් මං එනකම් ඔහොම. අනේ නිමා මොනවද බං මේ ඔබ කරගත්තේ? අනේ මට තේරෙන්නේ නැහැ අසි. මං දැන් මොකද කරන්නේ? මං දැන් කොහොමද මගේ අම්මටයි තාත්තටයි මෝන දෙන්නේ? අනේ මට මැරෙන්න හිතෙනවා. දැන් මැරිලා හරියනවද බං? ඇයි බං ඔබට ඔච්චර මොලයක් නැත්තේ? ඌව හම්බෙලා මාසයක්වත් නැහැ. ඇයි බං ඔබ ඔයගේ මෝඩ වැඩක් කරේ? මං එච්චර හිතුවේ නෑ අසි. මං එයාට ගොඩක් ආදරෙයි. එයා මාව දාලා යයි කියලා බයටයි මං මෙහෙම දෙයක් කරේ.
විකාර කතා කියන්න එපා. එක මෝඩ වැඩක් කරාම තව මෝඩ වැඩක් කරන්න යනවා. ටික දවසක් ගියාම ඕක හැමෝටම අමතක වෙලා යයි බං. උඹ දැන් දුක් වෙන්න එපා. උඹ හිත හදාගනි. දැන් ඉතින් උන දේ උනානේ. අනේ මට තේරෙන්නේ මම මොනව කරන්නද කියලා. දෝනි මෙහෙට එනවා පොඩ්ඩක්. ඔන්න එනවා අපේ පවුලේ නම්බුව කාපු ගොමහට්ටිය. උඹ අපේ පවුලේ නම්බුව කාලම දැම්මා. උඹේ තියෙන විශේෂ එක එකාට වීඩියෝ වල දැන් පාරේ බහලා යන්න බෑ අපිට. අනේ අම්මේ එහෙම කියන්න එපා. මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. යකෝ අපි මෙච්චර සල්ලි වේදම් කරලා ඉගෙනන්නේ උඹට මගුලට යන්නද? මේ වගේ දේවල් කරන්නද? දැන් ඔය පාරේ බහලා යන්න කොහොමද කියලා කියපන්කෝ. අනේ මට සමාව වෙන්න අම්මේ. අනේ මන් දන්නේ අක්කේ. මන් නම් හිතුවේ නෑ මේ දෝනි මේ වගේ වැඩ කරන ළමයෙක් කියලා. මං කොච්චර ආදරෙන්ද හිටියේ මේ ළමයට. අනේ පුංචි එහෙම කියන්න එපා. බලනවා තාත්තා දිහා. ඒ මනුස්සයා කොච්චර වේදනාවෙන් දින්නේ. ඒ මනුස්සයා දැන් රස්සාවට යන්නේ කොහමද? තමුසෙගේ මේ ජරා වැඩ හින්දා. අනේ අම්මේ මං කිව්වනේ මං හිතලා නෑ. අනේ තාත්තේ ඕම නවතින්නකෝ. අනේ මාත් එක්ක කතා කරන්නකෝ. ඕම කතා නොකර යන්න එපා. අනේ පුංචි අනේ අම්මේ ඕම නවතින්නකෝ. අනේ මට ඕම කරන්න එපා. දෝනි මගේ පුතේ ඇති පුතේ ඔය හොඳටම ඇඬුවා. බලන්න පුතේ දැන් ඔයා මාස 2ක් විතර කාමරේට වෙලා එළියට එන්නේවත් නැහැ. අනේ ඇති පුතේ දැන් ඔහම හිටියා. අනේ අම්මේ මට සමාව වෙන්න අම්මේ. ඒකට කමක් නෑ පුතේ. අම්මා ඉන්නවනේ මගේ දෝනි ළඟ. බලන්න දෝනි වත්ත දිහා. ගසුත් මැරිලා මගේ දෝනිව දකින්න නැතුව. අනේ මට බෑ අම්මේ එළියට යන්න. මං කොහමද මගේ තාත්තගේ මූණ බලන්නේ? මං කොහමද අම්මේ ඉස්සර වගේ ආයි ඉන්නේ? අනේ දෝනි ඇයි මේ? ඒ දේවල් දැන් වෙලා ඉවරයිනේ. අපි දැන් මේ දේවල් අමතක කරමු. පුතේ කවදාවත් ඔය වගේ මෝඩ වැඩ කරන්න හොඳ නෑ. ගෑනු ළමෙක් වුණාම. ඔය වගේ මෝඩ වැඩ නිසා එයාගේ මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන් පුතේ. පුතේ දෝනි හැමදාම මෙහෙම හැංගිලා ඉන්න බෑනේ පුතේ. මගේ දෝනි එක්ක අම්මා ඉන්නවනේ. එන්න අපි ලෝකෙට මූණ දෙමු. ඔයාගේ අම්මා ඔයා එක්ක ඉන්නවනේ පුතේ. අනේ අම්මේ මට සමාව වෙන්න. මට මේ දේ කරන්න කලින් හිතන්න තිබ්බා. අනේ මට සමාව වෙන්න අම්මේ. හරි ඒකට කමක් නෑ පුතේ. අපි වැරදි හදාගෙන ඉස්සරහට යමු. ඔයාගේ අම්මා ඕන දෙයකට ඔයා එක්ක ඉන්නවා පුතේ. අම්මේ ඔබ ලබන්න මං පින් කරන්න නැති. ඒ ආදරේ මං ලබපු පරම වෙන්නේ නැති. මගේ දුකේ මට වඩා ඔබ තැවෙන්නේ නැති. ජීවිතේ මගේ නමින් කැප කරන්න නැති. මට දුන්නේ ආදරේට තාම ණය ඇති. ළඟ හිටිය